හෙලෝ කොහොමද? ඉතින් සුබම සුබ නත්තලක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් ඔන්න නොදිනීම එක අවුරුද්දක් ගෙවිලා තවත් අවුරුද්දක් උදා වෙන්න යනවා. ඉතින් ජීවිතේ ලැබිච්ච දේවල් වලටත් නොලැබිච්ච දේවල් වලට සබපතලා අපි ඉතින් අපේ ගමන මේ විදිහට ඉවර කරන්න ඕනි. ඉතින් ඔන්න අද නත්තල් දවසේ මම මුලින්ම උදේ එළියෙන් කාලා මේ උදේ නෙමෙයි හවස තේ එකක් බොන්න ගිහින් ඔය විදිහට තමයි කෑවේ. ඉතින් අද ගොඩාක් මහන්සි වෙච්ච දවසක්. මම උදේවරුවම කෑම හදවුවා, ගොඩක් දේවල් කරා. ඊට පස්සේ මම රෑ පුංචි නත්තල් ගහක් ක්‍රිස්මස් ට්‍රී එකක් හදන්න තමයි වෙලා ඇති වෙන්නේ. ඉතින් ඔය මම ඒක හදන ගමන් ඉන්නේ. ඉතින් මෙන්න මේ විදිහට ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකරේෂන් කරන එකත් හරිම ආස හිතන වැඩක්. මොකද ඒකේ තියෙන ඒ ලස්සන අවසානයේ අපි දකින ලස්සන අපේ හිතට ගොඩක් ලොකු සැනසීමක් ගෙනත් එනවා. අවුරුද්දක් පුරාවට කලබලකාරී ජීවිතයක් ගත කරලා වර්ෂයක් අවසානයේ මෙන්න මේ වගේ දෙයකින් හිත සතුට කරගන්න එක ගොඩක් වටින දෙයක් කියලා තමයි මම හිතන්නේ. ඉතින් ඔන්න විදිහට මම කතාවෙන් කතාව නත්තල් හදාගත්තා. ඉතින් ඔන්න විදිහට තමයි මම පුංචි ක්‍රිස්මස් ට්‍රී එකක් තමයි ගත්තේ. එතකොට මේ තියෙන්නේ මගේ අලුත් ගෙදර. අපේ අලුත් ගෙදර මමයි අක්කගේ හස්බන්ඩ්යි අපි ටික තමයි මේ ගෙදර ඉන්නේ. ඉතින් මේ තමයි ඒ ගෙදර. අපි තාම ගෙවල් ලස් කරගත්තේ නැහැ. අපි අත්තම කිව්වොත් ඒ දවසේ තමයි මේ ගෙදරට ගියේ. ඉතින් අපි දවසක මම වීඩියෝ එකක් අරගෙන එන්න කොහොමද අපි අපේ ගෙදර ඇරේන්ජ් කරගත්තේ කියලා. ඉතින් මම ඊට පස්සේ මෙන්න මේ විදිහට ඩෙකරේෂන්ස් කරන්න පටන් ගත්තා. මේ තියෙන්නේ මේ ඩෙකරේෂන් කරන් යන විදිහ. මේ ක්‍රිස්මස් කියන්නේ අපි පුංචි කාලේ ඉඳන්ම සෙලිබ්‍රේට් කරන්න හරිම ආසාවෙන් ඉන්න දෙයක් නේ. ඉතින් ඒ තියෙන ඩෙකරේෂන් ඒ හැම දෙයකම ඒ කාලෙට ක්ලයිමේට් එකේ වෙන චේන්ජ් එකේ ඉඳන් හැම දෙයක්ම මනසට ගේන්නේ මාරු සැනසීමක්. ඒක ඉතින් වචන වලින් විස්තර කරලා ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් ඔන්න මම තේ හිතා මේ විදිහට ක්‍රිස්මස් ට්‍රී එකක් ඩෙකරේෂන් කරලා මේ විදිහට පුංචිවට ක්‍රිස්මස් සෙලිබ්‍රේට් කරන්න හිතුවා. ඉතින් පුංචි කාලේ මට මතකයි අපේ අම්මා ක්‍රිස්මස් දවසට අපිව චර්ච් එකට එක්කන් යනවා. එතනට සැන්ටා ඇවිල්ලා අපිට පුංචි තෑගි දීලා එහෙම අපිව සතුටු කරපු විදිය අපිට මතකයි. එතකොට රෑට අප්පච්චි එනකොට පුංචි ගිෆ්ට් එකක් අරගෙන ඇවිල්ලා අපේ ඒ පුංචි කාලේ හරිම විදියට ලස්සන කරා. ඉතින් දැන් අපි තනියම ඉඳි වුණත් අපිට මේ මතකයන් එක්කන් අලුත් වෙලා ඉස්සරහට යන්න පුළුවන් වෙන්න තමයි මෙන්න මේ වගේ පුංචි දේවල් පොඩි දේවල් වලින් සැනසෙන්න අපි ඉගෙන ගන්න. ඉතින් ඒ පුංචි කාලේ
මතකත් අලුත් කරගෙන මේ ගෙවන කාර්යබහුල ජීවිතේ පුංචි විරාමයක් ගන්න ලැබිච්ච හොඳ අවස්ථාවක් විදියට තමයි මම ඉතින් ක්‍රිස්මස් දකින්නේ. ඉතින් ඔන්න ඔය විදිහට ලස්සනට පුංචි සැරසිලි දාලා ඉතින් මම ලස්සනට ක්‍රිස්මස් ත්‍රී එක ඩෙකරේෂන් කරගත්තා. ඉතින් මම කලින්ම උයලා කරලා කෑම ලෑස්ති කරලා ඊට පස්සේ කේක් කටර් වලින් පුංචි කේක් කෑලි කපලා ඔක්කොම හැමදේම මම ලස්සනට ලෑස්ති කරගත්තා. ඉතින් මේ ඉන්නේ අක්කා. එයාත් YouTube channel එකක් කරනවා. ඔයාලට එයාවත් බලා ගන්න පුළුවන්. ඉතින් ඒ ඉන්නේ එයා. ඉතින් අපි ඔක්කොමලාම එකට එකතු වෙලා හරිම සතුටින් සමගියෙන් ලස්සනට ගෙවපු එක දවසක් විදියට තමයි මේක සලකන්න පුළුවන්. ඉතින් ක්‍රිස්මස් කියන්නෙම සතුට, සමගිය, ආදරේ පතරවන්න හොඳම ක්‍රමයක් විදියට තමයි මම දකින්නේ. ඉතින් ජාති ආගම් කුල මල බලන්න ඕනි නැහැ මේ වගේ දෙයක් අපි සෙලිබ්‍රේට් කරන්න. ඉතින් මේ තියෙන්නේ මං අවසානයේ දැකපු ඒ ලස්සන මගේ ක්‍රිස්මස් ත්‍රී එක, මගේ ක්‍රිස්මස් පාටි එක පුංචිම පුංචි. ඉතින් අදට ගෙන් එන්නම්. බයි බයි.